අයිබෝවන් සුබ දවසක් අදත් ග්‍රිබිස් නිවුස් YouTube channel එක ඔස්සේ අපි අලුත් නිවුස් එකක් අරගෙන එනවා. ඉතින් මහ බැංකුව වාර්තා කරලා තියෙනවා මෙරට රබර් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ කියන්නේ 2025 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ ඒ කියන්නේ මාස 11 කාලය තුළ කිලෝග්‍රෑම් මිලියන 61.5ක් දක්වා 4.9කින් අඩුවීමක් එහෙම නැත්නම් පහත වැටීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ 2024ට සාපේක්ෂව නොවැම්බර් මාසය දක්වා මාස 11 කාලය තුලදී මම හිතන්නේ තියෙන දත්ත අනුව කිලෝග්‍රෑම් මිලියන 64.7ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා ගිය වසරේදී. ඉතින් මේ වන විට ඒක 61.5ක් දක්වා 4.9කින් 105කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටිලා තියෙනවා කියලා තමයි මහ බැංකු වාර්තාවට අනුව තියෙන්නේ. ලංකාවේ රබර් කිරි නිෂ්පාදනයේ පහත වැටීමක් සිද්ධ වෙලා තියෙනවා 2025 වසරේදී.